ඔයා දැනගෙන හිටියද ගෙදර ඉඳන් කිසිම බොස් කෙනෙකුට යටත් වෙන්නේ නැතිව මාසෙකට රුපියල් ලක්ෂයක් හොයන්න පුළුවන් කියලා. මේක හීනයක් විතරක් නෙමෙයි. මොකද මේ වෙනකොටත් ලංකාවේ ගොඩ දෙනෙක් ඔයාට රහසින් කරගෙන යන ඔයාටත් අද ඉනම් පටන් ගන්න පුළුවන් දෙයක් තමයි මං අද මේ වීඩියෝ එකේ කියලා දෙන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න. ලංකාවේ ගොඩක් අක්කලා නංගිලා ඉන්නවා ඉගෙනගෙන ඉවර වෙලා හරි එහෙමත් නැත්නම් විවාහයකින් පස්සේ තමන්ටම කියලා ආදායම් මාර්ගයක් නැති. ඉතින් ගොඩක් අයගෙන් ඇහුවොත් එහෙම එයාලා කියන්නේ ඩ්‍රොප් shopping කරන්න එහෙමත් නැත්නම් ට්‍රේඩින් කරන්න කියලා. හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ දේවල් වලට ගොඩක් ලොකු මුදලක් වැය වෙන එක. හැබැයි එක රුපියලක්වත් වියදම් කරන්නේ නැතිව ඔයා ගාව තියෙන ස්කිල් එකක් පාවිච්චි කරලා ඔයාට සල්ලි හොයන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මේ ෆ්‍රීලාන්සින් කියලා කියන්නේ. ඉතින් අන්න එහෙම ගෙදර ඉන්න ඔයාට මේ ෆ්‍රීලාන්සින් හරහා කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට Canva app එකෙන් graphic design කරන්න, data entry කරන්න, ඊට අමතරව social media account manage කරන්න වගේ දේවල් උනත් ඔයාට මේකෙදි කරන්න පුළුවන්. ඉතින් ඔයා අන්තර්ජාලය ඔස්සේ සල්ලි හම්බ කරන්න කැමති නම් ඔයාටත් කරගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් පළවෙනිම දේ තමයි ඔයා කැමති ෆීල්ඩ් එක මොකක්ද කියලා තෝරගන්න ඕනි. ඒ කියන්නේ අද වෙනකොට ෆ්‍රීලාන්සින් සයිට් මහ ගොඩක් අපි අතරට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනින් ඔයා වැඩ කරන්න කැමති මොන සයිට් එකේද කියලා ඔයා ඉස්සෙල්ලාම තෝරගන්න ඕනි. ඊට දෙවනි දේ තමයි ඔයා වැඩ කරන්න කැමති මොන ෆ්‍රීලාන්සින් සයිට් එකේද කියලා ඔයා හරියටම තීරණය කරගන්න ඕනි. මොකද අද වෙනකොට ගොඩක් ෆ්‍රීලාන්සින් සයිට් අපි අතරට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් බිගිනර්ස්ලට ගැලපෙන සයිට් වගේම ටොප් ලෙවල් සෙලර්ස්ලට ගැලපෙන සයිටුත් ඕනි තරම් තියෙනවා. ඉතින් අන්න ඒක නිසා ඔයා වැඩ කරන්න කැමති මොන වගේ සයිට් එකකද කියලා ඔයා දෙවනියට තෝරගන්න ඕනි. ඊට පස්සේ ඔයා ඒ තෝරගත්තු සයිට් එකේ ප්‍රොෆයිල් එකක් හදාගන්නත් මතක තියාගන්න. වෙනි දේ තමයි ඔයා මුල්ම කාලේ වැඩ පටන් ගත්තට පස්සේ ලොකු ප්‍රයිස් වලට වැඩ කරනවා වෙනුවට Facebook group හරහා පොඩි වැඩ හොයාගෙන එක්ස්පීරියන්ස් එක හදාගන්නත් ඕනි. අන්තිම දේ වගේම අපි අද කතා කරන වැදගත්ම දේ තමයි ඉස්සර වගේ නෙමෙයි අද වෙනකොට මේ හැම දෙයකටම AI ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා පැයක් දෙකක් යන වැඩේ විනාඩි 10න් 15න් AI use කරලා කරගන්නේ කොහොමද කියලාත් ඔයා අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනි. ඉතින් මේ විස්තර කතා කරන අතරෙම මට ඔයාලගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනි. ඒ තමයි ඔයාලත් ඔන්ලයින් ජොබ් එකක් කරන්න හදන්දී ඔයාට එන බාධාව මොකක්ද? ඉතින් ඒක ඔයාට ඉංග්‍රීසි බැරිකමද? එහෙමත් නැත්නම් ඔයාට වැඩ කරගෙන යන්න කම්පියුටර් එකක් නැතිකමද? එහෙමත් නැත්නම් ඔයාට මේ ඔන්ලයින් ජොබ් කියන එක කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැද්ද? මේකට අනිවාර්යෙන් උත්තරේ දෙන්න. මොකද ඊළඟ වීඩියෝ එකකින් ඔයාට අවශ්‍ය දේ තේරුම් කරගන්න නම් මට ඔයාලගේ උත්තරේ අනිවාර්යෙන්ම වටිනවා. ඉතින් ඇත්තටම මම ඔයාලගෙන් දැකපු දෙයක් තමයි ගොඩාක් අය මේ වගේ ඔන්ලයින් ජොබ් පටන් අරගෙන දවසින් දෙකෙන් නවත්තනවා. ඒත් ඇත්තටම සල්ලි ඕනි නම් ඔයාට සිද්ධ වෙනවා මේකට මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත්, ගෙදර ඉන්න හවුස්වයිෆ් කෙනෙක් වුණත්, එහෙමත් නැත්නම් ඉස්කෝලේ යන ස්ටුඩන්ට් කෙනෙක් වුණත් ඔයාට පුළුවන්ද පැයක් දෙකක් හරි මේ වෙනුවෙන් වෙන් කරන්න. අටපා රස්සාව කියන එකෙන් අයින් වෙලා මෙන්න මේ විදිහට තමන්ගේම ඔන්ලයින් ජොබ් එකක් කරගන්නවා කියන්නේ ඔයාට ඒකට ටිකක් ලොකු හයියක් ඕනි. ඔයා දන්නේ නැති වුණාට අදටත් ලංකාවේ වගේම ලෝකෙම ගොඩාක් අය ලක්ෂ ගණන් සල්ලි හොයන්නේ ඔයාගේ මේ අතේ තියෙන ෆෝන් එක වගේම ලැප්ටොප් එක පාවිච්චි කරලා. මං ඔයාලට කියන්නේ අද මේ වීඩියෝ එක බලලා නිකම් ඔයාගේ හැකියාව අතාරින්න එපා. ඒක නිසා මොකක්ම හරි ක්‍රමයකින් ඔන්ලයින් earn කරන්න පුළුවන් විදියකට try කරලා බලන්න. තමයි ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන එන්නේ ඉංග්‍රීසි බැරි කෙනෙක්ට උනත් AI පාවිච්චි කරලා ඉංග්‍රීසි වලින් මුදල් earn කරන්නේ කොහොමද කියලා.
එහෙනම් ඒ වීඩියෝ එකත් මිස් කරගන්න නැතිව වීඩියෝ එකත් එක එකතු වෙලා ඉන්න.